ඇතරම අපි මාකටිං කියන සබ්ජෙක්් එකේ උගන්නන සියලුම කොන්සෙප්ස් ගත්තොත් එහෙම ස්ටඩන්සෙ කිව්වා වගේ ඉතින් ඒකේ ආභාෂය ඇවිල්ලා පිලිප් කොට්ල මම අර කිව්වා වගේ අපි මම ස්ටාර්ට් කරේ පළවෙනි පොත කියවලා ප්‍රින්සිපල්ස් ඔෆ් මාකටිං. එතකොට ඒක බොහොම ලස්සනට ගෙනියනවා මේ මාකටිං 1.0 2.0 3.0 4.0 5.0 කියන එක. ඒතර ඒක බොහොම ලස්සනට ඒක බෙදලා තියෙනවා. අපි ගත්තොත් එහෙම මේ සම්පූර්ණ සබ්ජෙක්ට් එකේම තියෙන අර පරිණතභාවය පෙන්නනවා මේ වයස 95කට ගියත් බොහොම 2022 තමයි ඔය 5.0 කියන එක ආවේ. එතකොට එතනදි කතා කරන්නේ මේ AI and automation කියන එක. එතකොට සාමාන්‍යයෙන් අපි මේ ජෙනරේෂන් ගැප්ස් ගැන කතා කරනකොට හුඟක් වෙලාවට කියනවා මේ ජෙන් බේබි බූමර්ස්. ඒ කියන්නේ පිලිප් කොට්ලා ඉතින් බේබි බූමර්ස්. එතකොට baby boomers are not into digital marketing කියලා. එතකොට මේ digital marketing කෙනෙක් introduce කරේත් 4.0 එකේ පිලිප් කොට්ල. එතකොට දැන් අපි concepts හැටියට උගන්වනකොට හුඟක් වෙලාවට මම පාවිච්චි කරන එකක් තමයි දැන් අපි අර කිව්වා වගේ STP segmentation targeting positioning. එතකොට marketing mix කියන දෙක බොහොම සරල දෙයක් වෙල අලෙවි කළමනාකරණයේදී. ඒ වගේම වැදගත්ම දෙයක් තමයි marketing වල. හැබැයි ඒටත් ඔබට කියපු දෙයක් මගේ ඔළුවට වැදිච්ච දෙයක් තමයි එතුමාගේ මේ ඒ කියන්නේ මම හුඟක් වෙලාට එතුමාගේ පොත් කියවනටත් වැඩිය වීඩියෝස් බලන කෙනෙක්. මගේ හුඟක්ම මේ කියන්නේ මම අපි එක එක්කෙනා ඉගෙන ගන්නකොට ඒ ඔළුවට යන ක්‍රම තියෙනවා දැන්. සමහරවිට පොත් කියවම ඔළුවට යනවා. තවත් කෙනෙකුට practically experience I'm also experience මගේ තනිකර තියෙන experience. අනිත් පැත්තෙන් ගත්තොත් වීඩියෝස් දැන් පිලිප් කොට්ලගේ ගත්තොත් එහෙම මං හිතන්නේ 10 ගාණක් නෙමෙයි ඊටත් වැඩි ගාණක් වීඩියෝස් තියෙනවා. ඉතින් මට ඇත්තටම මේ අර principles of marketing කියන එකෙන් සහ ඔය මේ වීඩියෝස් වලින් ඔළුවට ගියප එකක් තමයි හැමතිස්සම මේ entire marketing කියන එකම බොහොම සරලව explain කරනවා අකුරු පහකින්. CCDTP කියලා. ඒ කියන්නේ අපි value එකක් create කරනවා. ඒ කියන්නේ භාණ්ඩයක් හෝ සේවාවක් create කිරීම. ඒ භාණ්ඩය හෝ සේවාව කමියුනිකේට් කිරීම ඊළඟට ඒ භාණ්ඩය හෝ සේවාව ඩිස්ට්‍රිබියුට් කිරීම ඒ කියන්නේ අපි කියන කස්ටමර් කන්වීනියන්ස් කියලා ඊළඟට ඒක කාටද ඩිස්ට්‍රිබියුට් කරන්නේ ඔය එතනදී තමයි ඔය අපි කතා කරන සෙග්මන්ටේෂන් ටාගටින් පොසිෂනින් එන්නේ ඊළඟට ෆයිනලි එතුමා කතා කරන්නේ ප්‍රොෆිට්ස් ගැන මොකද වැදගත්ම දේ ආයතනයකට net profit එක එතකොට price කියන එක basically. ඔය CCDTPS එක තමයි මේ මුළු මාකටිං කියන එකම එක්ස්ප්ලেইন කරන්නේ. ඒ උතනට මම හුඟක් වෙලාවට ලෙක්චර්ස් කරනකොට පාවිච්චි කරන එකක් තමයි මේ RCCDTPS කියන එක. එතකොට උඩට මම R එකක් දාලා තියෙනවා මේ අර රිසර්ච් කම්පොනන්ට් එක කවර් කරන්න. වෙළඳපොළ ගැන පාරිභෝගිකයා ගැන සහ මේ කියන කම්පිටිෂන් එක ගැන. S එක ඇවිල්ලා basically අපි කතා කරන්නේ සර්විස්. එහෙම නැත්නම් සර්විස් මාකටිං ගැන. ඉතින් මේ හැම තියරි එකකදීම ගත්තොත් කොහේ හරි පිලිප් කොට්ල ඉන්නවා. අපිට කිසි කෙනෙකුට කියන්න බෑ දැන් තාම එකයි අර father of modern marketing කියලා කියන්නේ දැන් මම හුඟක්ම ඇත්තටම අලෙවි කළමනාකරණයේදී මම හුඟක් වෙලාවට ඉගැන්වීම් කරන්නේ මේ බ්‍රෑන්ඩින් ගැන. අපි ඇත්තටම දෙන්නම ගත්තොත් බ්‍රෑන්ඩ් මාකටර්ස්ලා. එතකොට the branding වල අපි father of branding කියන්නේ ඩේවිඩ් ආකර් තමයි. නමුත් බ්‍රෑන්ඩිං වල අපි පොත් ගත්තත් පළවෙනියට ඉන්නේ ඩේවිඩ් ආකර් ඊළඟට ඉන්නේ පිලිප් කොට්ල. එතකොට ඒ මොන තැනකදීවත් අපිට පිලිප් කොට්ල අයින් කරන්න බෑ. දැන් ආයි අපි මැනේජ්මන්ට් වලට ගියොත් එතනදිත් පිලිප් කොට්ල ඉන්නවා.